හරි. අපි දැන් එතකොට මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ මේ සිලබස් එකේ එක එක තැන්වල තියෙන ප්‍රැක්ටිකල්ස් ටිකක්. එතකොට අපි දෙවනි පාඩමේ ප්‍රැක්ටිකල්ස් වලින් කොටසක් තමයි අද අපි කතා කරන්න හදන්නේ. කාබනික සංයෝග හඳුනා ගන්න ප්‍රැක්ටිකල්ස් ටික. මේකටදී අපි කතා කරනවා කාබෝහයිඩ්‍රේට් කොහොමද හඳුනගන්නේ, ප්‍රෝටීන කොහොමද හඳුනගන්නේ සහ ලිපිඩ කොහොමද හඳුනගන්නේ. මෙන්න මේ තුන ගැන තමයි අපි කතා කරන්න යන්නේ. සරලව ඉතාම ඉක්මනින් සීටික කවද ලන්ත්මීට වලට ප්‍රශ්නකුත් තියෙනවා. මේ ප්‍රශ්නෙත් ඕගොල්ලෝ කරන්න ඕනේ. හරිද? අපි බලමු වැඩේ කොච්චර දුරට ඔයගොල්ලෝ ගිහිල්ද කියලා. හරිම සරලයි. මෙතනින්ම මේක ඉවරයක් කරගන්න. හරිද? රයිට්. යමු පළවෙනි එකට. දැන් කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීම කියන එක ගත්තම මේක යටතේ ඇත්තටම කාබෝහයිඩ්‍රේට් කියන්නේ සරලව සීනි කියන එක. ඇත්තටම සරලව අපි මේක අඳුන ගන්නවා සීනි වර්ග දෙකක්. එකක් තමයි ඔක්සිහාරක සීනි. අනිත් එක තමා නිර්රොක්සිහාරක සීනි. නිර්රොක්සිහාරක සීනි. ඔක්සිහාරක සීනි සහ නිර්රොක්සිහාරක සීනි. හරි. මොකක්ද ඔක්සිහාරකය කියන්නේ? ඔක්සිහාරකය ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි දැනුමෙන් ගන්න. ඔක්සිහාරකය කියන්නේ කාවාරි සංයෝගයක් ඔක්සිහරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට දැන් මේ සීනි එකට නම් සීනි එක ඔක්සිහාරකය කියන්නේ ඒ සීනි එකට වෙන කාවාරි ඔක්සිහරණය කරන්න පුළුවන්. එහෙනම් සීනි එකට ඔක්සිකරණය වෙන්න පුළුවන්. නිර්රොක්සිහාරකය කියන්නේ එහෙම බෑ කියන එක. නිර්රොක්සිහාරක සීනි විදිහට අපි දන්නවා සිලබස් එක අපි කතා කරන්නේ එකම එක්කෙනයි සුක්‍රෝස්. සුක්‍රෝස්. තොර ග්ලූකෝස් හරිද? ගැලැක්ටෝස් අනිත් ඒ කට්ටිය ඔක්කොම ඔක්සිහාරක සීනි වලට තමයි අයිති වෙන්නේ. හරිද? රයිට්. අපි දැන් මුලින් බලමු කොහොමද ඔක්සිහාරක සහ නිර්රොක්සිහාරක කට්ටිය අඳුනගන්නේ කියලා. හරි. එතකොට කොහොමද අපි ඔක්සිහාරක සීනි අඳුනගන්නේ? මුලින්ම ඒක ගැන කතා කරලා සුක්‍රෝස් ගැන අපි යමු දෙවනියට. හරි. ඔක්සිහාරක කට්ටිය. ඔක්සිහාරක කට්ටිය අඳුනගන්න මෙහෙම ඊටාම සරලයි. අපි ගන්නවා මොකක් හරි ද්‍රාවණයක්. මම මේක මොකක්ද කියන එක කියන්නේ නැතුව මම නිකන් කියන්නේ මොකක් හරි ඔන්න ද්‍රාවණයක් අරගන්න. දැන් ද්‍රාවණයක් තියෙනවා. හරිද? මේ ද්‍රාවණය අරගෙන ඒකට සමාන පරිමාවක් අපි දානවා බෙනඩික්ට් ද්‍රාවණය කියලා එකක්. මේක ලැබ් එකේ තියෙනවා. 아무තෙන් හදන්න දෙයක් නෑ. බෙනඩික්ට් ද්‍රාවණය කියලා එකක් තියෙනවා ලැබ් එකේ විද්‍යාකාරයේ ගන්න. හරිද? ඊළඟට මේ ද්‍රාවණය තියෙනවනේ. මේ ද්‍රාවණය තියෙනවා බෙනඩික්ට් ද්‍රාවණය තියෙනවා. මේ ද්‍රාවණයෙන් මේ ද්‍රාවණය මොකක් හරි වට අඳුන ගන්න ඕන ආහාරයක්. අපි දැන්ට ගමුකෝ මේකේ මොකක් හරි ඔක්සිහාරක සීනි මොකක් හරි එකක් තියෙනවා කියලා. හරිද? ඒක ඊළඟට අපි ගන්නවා කැකෑරුම් නලයකට. මොකද මේක ජල තාපකයක දාලා රත් කරන්න ඕනේ. ඒක නිසා රස්නෙකට ඔරොත්තු දෙන එකක් තමයි ගන්න. නිකන් ටෙස්ට් ටියුබ් එකක් ගන්න බෑ. මේක පුරනවා. හරිද? ඊළඟට අර අදාළ ද්‍රාවණය අරගෙන ඒක දානවා. ඔක්සිහාරක සීනි ජාතේ. ඊළඟට බෙනඩික් ද්‍රාවණයේ තියෙනවනේ ඒකිනුත් ඔන්න සම පරිමාවක් බෙනඩික් ද්‍රාවණයක් මෙන්න මේකට දානවා. හරිද? දාලා ඉවරලා අපි මොකද කරන්නේ? මේක රත් කරනවා ජල තාපකයක තියලා. හරිද? ජල තාපකයක තියලා මෙන්න මේක රත් කරන්න පටන් ගන්නවා. හරිද? ජල තාපකයක තියලා මේක රත් කරනවා. ජල තාපකයක තියලා රත් කරද්දී අපිට වර්ණ විපර්යාසයක් පේනවා. ඒ වර්ණ විපර්යාසය එන්නේ ළමයි ඒකේ ඔක්සිහාරක සීනි තියෙනවා නම් විතරයි. එහෙම නැත්තම් ওই වර්ණ විපර්යාසය එන්නේ නැහැ. හරි. බෙනඩික් ද්‍රාවණයේ ළමයි නිල් පාටයි. ඒ නිසා මේක මික්ස් කරාම සාමාන්‍යයෙන් නිල් පාටක්. බෙනඩික් ද්‍රාවණේ නිල් පාටයි. හේතුව බෙනඩික් ද්‍රාවණයේ ළමයි තියෙනවා copper 2+ අයනවා. සයන නිල් පාටයි. හරි. ජලීය ද්‍රාවණයකදී copper 2+ එන නිල් පාටනේ. මෙන්න මෙහෙම පොඩි වර්ණ විපර්යාසයක් එනවා. නිල් පාට එක මුලින්ම කොළ පාට වෙනවා. ලා කොළ පාටක් වෙනවා. ඊළඟට මේක කහ පාටක් වෙනවා. ඊළඟට මේක තැඹිලි පාටක් වෙනවා. අන්තිමේට මේක නතර වෙනවා ගඩොල් රතු අවක්ෂේපයකින්. ගඩොල් රතු අවක්ෂේපයකින්. මෙහෙම වර්ණ විපර්යාසයක් ඉන්නේ ළමයි ඔක්සිහාරකයි නම් විතරයි. හරිද? දැන් ඔයාලට ස්ක්‍රීන් එකෙත් පෙයි ඔන්න දැන් බෙනඩික් ද්‍රාවණයේ පොඩි රූපයක් පෙයි. ඒකේ පාට බලා ගන්න. ඒක නිල් පාටයි. ඔන්න දැන් මේ හරියෙන් ඔයාලට රූපයක් පෙයි. ඊළඟට ඔන්න වර්ණ විපර්යාසය. වර්ණ විපර්යාසය අතට රූපයක් ඕන දැන් මේ හරිය පෙනේ ඔන්න බලා ගන්න. හරිද? ඒක එන්නේ ඔක්සිහාරක සීනි වලට විතරයි. අනිත් ඒක අනිත් ඒ වලට එන්නේ නැහැ. මේකට ඒක කරගන්න නම් වෙන පොඩි ක්‍රමයක් තියෙනවා. එහෙම කරලා තමයි කරන්න ඕන. ඔක්සිහාරක සීනි වාගේ ද්‍රාවණයේ තියෙනවා නම් විතරයි. එහෙනම් අපි හිතමු මේක කැපිටල් A කියලා මේ ද්‍රාවණය. එහෙනම් අපිට මේ වර්ණ විපර්යාස වෙනව නම් කියන්න පුළුවන්. කැපිටල් A කියන්නේ ඔක්සිහාරක සීනි ජාතිය. හරිද? ගඩොල් රතු පාටට හේතු වෙන ළමයි කොපර් ඔක්සයිඩ් හැදෙන නිසා Cu2O. කොපර් ඔක්සයිඩ් මෙතන තියෙන්නේ ඇත්තටම කොපර් ප්ලස්. කොපර් ප්ලස්. හරි. පොඩි දෙයක් පේනවද? ඔක්සිහාරක සීනි කිව්වේ තව කහවරි සංයෝගයක් ඔක්සිහරණය කිරීමේ හැකියාව තියෙන නිසා. කොපර් 2+ ව කොපර් ප්ලස් වෙද්දී මොකද්ද වෙන්න ඕන? ඔක්සිකරණාංකය අඩු වෙලානේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් මේ පැත්තට ගන්න ඕනනේ.
ආයෙනම් මොකද්ද මේ වෙලා තියෙන ඔක්සිහරණයක් ඉලෙක්ට්‍රෝනයක් කරා. එහෙනම් බෙනඩික් ද්‍රාවණයේ තිබ්බ කොපර් ටික ඔක්සිහරණය වෙලා. ඒකයි ඔක්සිහාරක සීනි කියලා කිව්වේ. තේරුණානේ කතන්දරේ? රයිට්. ඊට පස්සේ අපි බලමු නිර්ඩොක්සිහාරක සීනි ගැන. දැන් ඔන්න ඔක්සිහාරක සීනි කතන්දරේ උච්චරයි. හරි. නිර්ඩොක්සිහාරක සීනි ළමයි මෙහෙම එකපාර බෙනඩික් ද්‍රාවණයට දාලා ජල තාපකයක විතර රත් කරාට මේ වර්ණ විපර්යාස වෙන්නේ නැහැ. නිල් පාටටම ඔහේ තියෙනවා. හරිද? නිල් පාටටම තියෙනවා. අපි ඊට කලින් මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕන. මේ නිර්ඩොක්සිහාරක සීනි වර්ගය අපි වෙනම අරගෙන මේකට තනුක HCl වගේ හරිද? තනුක HCl වගේ අම්ලයක් දාලා මුලින්ම ජල විච්ඡේදනය කරගෙන ඉන්නවා. දැන් සුක්‍රෝස් නම් ඔයා දන්නවා මේක ඩයිසැකරයිඩයක් නේ. ඕක කැඩෙනවනේ මොනොසැකරයිඩ් අණු දෙකට. දැන් සුක්‍රෝස් නම් මේක කැඩෙනවා ග්ලූකෝස් තන ග්ලූකෝස් බවට. ෆ්‍රක්ටෝස් නම් ඕක සුක්‍රෝස්ටනේ ප්‍රශ්නේ තියෙන්නේ. සුක්‍රෝස් නම් ඕක කැඩෙනවා ග්ලූකෝස් තන ග්ලූකෝස් බවට කැඩෙනවා. ඒ අදාළ මොනොසැකරයිඩ් අණු දෙක බවට කැඩෙනවා. කැඩුනයින් පස්සේ ඔන්න දැන් ආම්ලික ජල විච්ඡේදනය කරා. හරි. ඔන්න දැන් මාධ්‍ය තියෙනවා. දැන් මාධ්‍ය සුක්‍රෝස් නැහැ. මුලින් අපි ගත්තේ සුක්‍රෝස්. හැබැයි අපි මේක රත් කරනවා ඈ. තනුක අම්ලයක් දාලා රත් කරලා දැන් ඔන්න සුක්‍රෝස් නැහැ. දැන් තියෙන්නේ ග්ලූකෝස්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අම්ලයක් දැම්මනේ. pH අගය ගැන මොකද කියන්නේ? දැන් අම්ලයක් දාපු නිසා මාධ්‍ය ආම්ලිකයි. දැන් මෙහෙම තියන්න බෑ. හේතුව තමයි බෙනඩික් ද්‍රාවණයේ ළමයි ආම්ලික මාධ්‍ය වලට කැමතිත් නැහැ. බාෂ්පික වලට කැමතිත් නැහැ. ඒක සාමාන්‍ය උදාසීන මාධ්‍යකෙත් තමයි හොඳට වැඩ කරන්නේ. ඒ නිසා ළමයි අපි මේකට වෙනම පිටින් භස්මයක් එකතු කරනවා නිකන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි මොනවා හරි භස්මයක් එකතු කරලා මේක උදාසීන කරනවා. උදාසීන කරනවා කියන්නේ pH අගය 7ක් වෙනකන් ගේනවා. ටෙස්ට් කරන්නේ කොහොමද? pH කඩදාසියක් දාලා බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. pH කඩදාසියක් ද්‍රාවණයට දාලා බලන්න පුළුවන්. ඊට පස්සේ අර වගේ මොන්න බෙනඩික් ද්‍රාවණය දාලා මම මේ පැත්තට ඊතලයක් ගන්නවා. ඊළඟට බෙනඩික් ද්‍රාවණය දාලා ජලතාපක තිර රත් කරාම මෙන්න මේ වර්ණ විපර්යාස එනවා. ඔන්න ආය පාරක් ඔන්න වර්ණ විපර්යාසයේ ස්ක්‍රීන් එකේ මේ පැත්තෙන් වැටේ. හරිද? ඔන්න කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂා. ඇත්තටම ඔක්සිහාරක සීනි හඳුනා ගන්න වෙනම පරීක්ෂාවක්. රිඩොක්සිහාරක සීනි හඳුනා ගන්න වෙනම පරීක්ෂාවක්. හරිද කතන්දරේ? රයිට්. ඔන්න වැඩි. ඊළඟට අපි බලමු කොහොමද අපි ප්‍රෝටීන් හඳුනගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද ප්‍රෝටීන් හඳුනගන්නේ කියලා. ප්‍රෝටීන. හරි. මොකක් හරි ද්‍රාවණයක් අරගෙන මොකක් හරි ද්‍රාවණයක් තියෙනවා. හරි. මේකට රත් කරන්නේ නැහැ. හොඳේ. ප්‍රෝටීන් හඳුනා ගැනීම සඳහා රත් කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් කලිනුත් අර අපි නිර්ොක්සියාරක සීනි හඳුනා ගන්න පරීක්ෂණයේදී කරේ සුක්‍රෝස් හදට තියෙන මේ ග්ලයිකොසිඩික බන්ධන කඩලා ඒ දෙක ග්ලූකෝස් අණු දෙකක් බවට පත් කරගත්ත එක විතරයි. එතනදී බන්ධන කැඩීමක් අපි බලාපොරොත්තු වුණා. හැබැයි මෙතනදී ප්‍රෝටීන් වලදී අර ප්‍රෝටීන් අතර තියෙන පෙප්ටයිඩ් බන්ධන කැඩෙන්නේ නැහැ රත් කරා කියලා. හරිද? මොකද දුස්වාභාවීකරණයේදී අපි ඉගෙන ගන්නවා චාතුර්ථ ව්‍යුහයේ ඉඳලා තෘතීයික ද්විතීයික එහෙමපත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රාථමික ව්‍යුහයේ කැඩෙන්නේ නැහැ නේ. ඒ නිසා ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. රත් කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. අපි සරලව කරන්නේ මේකට අපි පිටින් දානවා 100% KOH ද්‍රාවණයෙන් සමාන පරිමාවක්. දැන් අපි මෙතනින් ඝන සෙන්ටිමීටර් 2ක් ගත්තා නම් මේකත් අපි ඝන සෙන්ටිමීටර් 2ක් වගේ තමයි දාන්නේ සමාන පරිමාවක්. දාලා ඉවර වෙලා දැන් මේ දෙක කොහොම කල මේ මික්ස් කරායින් පස්සේ මේ දෙකේ හැම පාටක් නැහැ. දැන් බිත්තර සුදුම දෙයක් අරගත්තා නම් මේකට KOH දැම්ම කියලා ලොකුටින් පාට්නස් එන්නේ නැහැ. ඒ වගේම තමයි තියෙන්නේ. ඊළඟට 100% ඒ ස්කන්ධය අනුව පරිමාණ ප්‍රතිශත තමයි ඔය තියෙන්නේ. 100% කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කරන්. නිල් පාටක් තියෙනවා. ඕකෙන් අපි බිංදු කිහිපයක්. බිංදු 3-4ක් දාද්දි ළමයි ලස්සන දම් පාටක් ඒක ඊට පස්සේ කලවම් කරලා ටිකක් තිබ්බයින් පස්සේ ලස්සන දම් පාටක් එනවා. එහෙම එනවා නම් අනිවාර්යෙන්ම මේ ද්‍රාවණය මොකක් වෙන්න ඕනේද? අනිවාර්යෙන් ප්‍රෝටීනයක් වෙන්න ඕනේ. ප්‍රෝටීන වලට විතරයි මෙහෙම එකක් තියෙන්නේ. රත් කිරීමක් බලාපොරොත්තු වෙනවද නැහැ? රත් කිරීමක් නැහැ. හරිද? සරලව ඕක ඉවරයි. ඊළඟට අපි එමු ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව බලමු. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාවත් ඉතාම සරල එකක්. හරි. අපි ගන්නවා පොල් තෙල් වගේ එකක් ගමුකෝ. පොල් තෙල් වගේ එකක් අරගෙන හරිද? පොල් තෙල් වගේ එකක් අරගෙන මේකට සුඩාන් 3 කියලා ප්‍රතිකාරකයක් රියැක්ටන්ට් එකක් සුඩාන් 3 කියලා කෙමිකල් එකක් තියෙනවා ලැබ් එකේ. රතු පාටට පොඩ්ඩක් කුරුයි. මේකෙන් අපි ඩ්‍රොප්ස් කිහිපයක් මේකට දාලා බිංදු කිහිපයක් මේකට දාලා හොඳට මේක කැළතුවයින් පස්සේ මේක හොඳට මික්ස් කරයින් පස්සේ ළමයි මේ ද්‍රාවණයේ රතු පාට මේද ගෝලිකා ඇති වෙනවා. ද්‍රාවණයත් රතු පාට වෙනවා යම්
යම් තාත්තකට ද්‍රාවණයක් රතු පාට වෙනවා. ඊට අමතරව ඉතා කුඩා මේද ගෝලිකා මෙන්න මේ චූටි චූටි ඩ්‍රොප්ලට්ස් වගේ රතු පාට කුඩා මේද ගෝලිකා ඇති වෙනවා. හරිද? හරි. තව මේක කරන තව විදිහකුත් තියෙනවා. මෙන්න මෙහෙම නිකම්මවා මේ අදාළ මේ දේ හරි පොල් තෙල් හරි අරගෙන ඒකට සුඩාන්ත්‍රී දැම්මොත් මේ වැඩේ වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳේ. ඊට අමතරව මේක කරන තව විදිහක් තියෙනවා. හරිද? නිකන් පාලිත පරීක්ෂණයකුත් එක්ක පාලිත පරීක්ෂණයක් කියන්නේ මේකට අමතරව තව එක්කෙනෙක් දාලා මෙන්න මෙහෙම මම කියන්නම් කතාව එතකොට තේරෙයි. මේ පොල් තෙල් එක අරගෙන මේකට වතුර දානවා. ඔයා දන්නවා පොල් තෙල් එකට අරගෙන වතුර දැම්මයින් පස්සේ පොල් තෙල් උඩ පාවෙනවනේ. වතුර ටික පල්ලෙහා තියෙනවා. හරිද? වතුර ටික පල්ලෙහා තියෙන. ඊළඟට මේක හොඳට කලදනවා. මික්ස් වෙන්නම කලදනවා. ඊළඟට සුඩාන්ත්‍රී මේකට දානවා. සුඩාන්ත්‍රී දානවා. සුඩාන්ත්‍රී දානවා. දාලා ආපහු පාරක් මේක හොඳට කලදලා මේක ටිකක් වෙලා සෙටල් වෙන්න අරිනවා. දැන් කලදලා ඔක්කොම කරලා තියෙන්නේ මේක ටිකක් සෙටල් වෙන්න අරිනවා. ටිකක් වෙලා මේක තියෙන්න අරිනවා. ටිකක් වෙලා මේක තියෙන්න ඇරියයින් පස්සේ දැන් මේක ඊළඟට කලාප දෙකකට ආයෙ වෙන්නනවනේ. අර පොල් තෙල් සහිත කලාපේ ළමයි ලස්සනට ද්‍රාවණයක් ලාවට රතු පාට වෙලා රතු පාට මේද ගෝලිකා චූටි චූටි පේනවා. හැබැයි අර ජලීය කලාපය වතුර තියෙන කලාපේ ළමයි කිසිම වෙනසක් නැහැ. ඒක අවර්ණව තියෙනවා. තේරුණාද? ඔහොම වෙනවා නම් ඔක අනිවාර්යයෙන්ම ලිපිඩයක් මේද හරි තෙල් හරි මොනවා හරි ලිපිඩයක්. පොල් තෙල් වෙන්න පුළුවන්, තල තෙල් වෙන්න පුළුවන් ඔන්න. right. ওই ටික තමයි ළමයි කාබෝනික සංයුග හඳුනා ගැනීම පරීක්ෂා කියන්නේ. ලිපිඩ එකක ෆොටෝ එකකුත් දැන් ඔන්න ඔය හරියින් වැටේ. බලන්න සුඩාන්ත්‍රී ප්‍රතිකාරකේ පාට සහ ඒකේ මේද ගෝලික ඇති වෙන විදිහ බලන්න. රතු පාටයි සහ චූටි චූටි ඩොට් හද රතු පාට චූටි චූටි ඩොට් ඩොට් වගේ තියෙනවා. මෙන්න ඒකේ රූපේ බලන්න රූපයක් දැන් වැටේ. හරිද කතන්දරේ? හරි. ඔන්න දැන් එතකොට ප්‍රැක්ටිකල්ස් ටිකේ කතන්දරේ ඉවරයි. දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ පොඩි ප්‍රශ්නයක් අරගෙන මේ ටික පොඩ්ඩක් ආපහු පාරක් සමරයිස් කරගන්න යන්නේ පොඩි ප්‍රශ්නයක් ඇසුරේ. හරි. ඔන්න දැන් මම චුට්ටක් අයියනවා. දැන් ප්‍රශ්නේ වැටෙයි. ස්ක්‍රීන් එකේ ලොකුවට දැන් ඔන්න ප්‍රශ්නේ වැටෙයි. හරිද? දැන් ඔයා කරන්න ඕන මේ වීඩියෝ එක බලන ගමන් මේ වීඩියෝ එක පෝස් කරලා විනාඩියක් විතර අරගෙන ප්‍රශ්නේ කියවලා එකපාරක් ප්‍රශ්න try කරන්න මුලින්. ප්‍රශ්න එකපාරක් try කරයින් පස්සේ ඔන්න ඔයා පටන් ගන්න ඕන ඊළඟට මේකේ ඩිස්කෂන් එක වගේ මේක ඉතුරු ටික බලන්න. හරිද? මුලින්ම ඔන්න ප්‍රශ්න try කරලා ඉන්න ඕන දැන් ප්‍රශ්නේ තියෙනවා ස්ක්‍රීන් එකේ. හරිද? හරි. මම එහෙනම් ඔන්න උත්තර ටික සාකච්ඡා කරගෙන යනවා. හරි. බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු කොමුලි. හරි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නමැති ද්‍රාවණයක් ගෙන පරිමාවක් යොදා ජලතාපකයක බහලමින් කොතරක් බ්‍රත් කළද වර්ණිපාරයාසය දන්නට නොලැබෙනි. එම ද්‍රාවණයෙන් තවත් ඝන සෙන්ටිමීටර 5ක් වෙන් කරගෙන එයට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යොදා රත් කර පසු මාධ්‍ය උදාසීන කරන ලදී. එයට බෙනඩික් පරීක්ෂාව සිදු කළ පසු ගඩොල් රති පැහැති අවක්ෂේපයක් දක්නට ලැබුණි. අන්න අර අපි මුලින් කතා කරපු එක නේද? මෙන්න මෙහෙම වෙන්නේ. කැපිටල් A කියලා ද්‍රාවණයක් තියෙනවා. මේකට මුලින්ම බෙනඩික් ටෙස්ට් එක කරාට කිසිම වැඩක් වෙන්නේ නැහැලු. හරිද? වැඩක් වෙන්නේ නැහැ. මොනවත් එන්නේ නැහැ. ඊළඟට මේකට තනුක HCl දාලා රත් කරලා පස්සේ මාධ්‍ය උදාසීනත් කරලා ඊට පස්සේ මේක බෙනඩික් පරීක්ෂාවට රත් කරයින් පස්සේ අන්තිමේට අර කොපර් ඔක්සයිඩ් ගඩොල් රතු අවක්ෂේපය ඇති වෙනවා. ගඩොල් රතු අවක්ෂේපය ඇති වෙනවා. එහෙනම් ෂුවර් එකටම මේ A කවුද? ග්ලූකෝස් වෙන්න බෑනේ ළමයි. ග්ලූකෝස් වුණා නම් එකපාර බෙනඩික් ද්‍රාවණය දාලා වැඩේ කරහින් පස්සේ ගඩොල් රතු අවක්ෂේපයක් එන්න බෑ. නිල්, කොළ, කහ, තැඹිලි ගඩොල් රතු. එහෙම වෙන්නේ නෑනේ. එහෙම වෙන්නේ නෑ. ඇයි ඒ? තනුකම්ලෙකුත් දාලා කරයින් පස්සේ තමයි වැඩේ හරියන්නේ. උදාසීනත් කළා ඔක්කොම කරයින් පස්සේ. එහෙනම් මේ අනිවාර්යෙන් ඒ කවුද? ඒ කියන්නේ සුක්‍රෝස්. ඔන්න පළවෙනි අපි ඒ වඳුන ගත්තා. ඒ කියන්නේ සුක්‍රෝස් වෙන්න බෑ. ඒ කියන්නේ සුක්‍රෝස්. ඊළඟට බලමු ක්‍රියාපිළිවෙල 2. B නමැති ද්‍රව ද්‍රාවණයක් ගෙන හරි ඒකට ජලය ස්වල්පයක් යොදලා ඊළඟට මික්ස් කරලා X කියලා රසායනික ද්‍රව්‍යයක් මේකට පිටින් දානවා. එතකොට කියනවා ජලීය කලාපේ මොනවත් වෙනසක් වෙලා නැහැ. හැබැයි අර උඩ තියෙන කලාපේ රතු පාට මේද ගෝලික ඇති වෙලා කියලා. ආයෙනම් B කියන්නේ කවුද? හරිම ලේසි. B කියන්නේ කවුද මේ? B කියන්නේ ලිපිඩ. නැත්තම් මේදය නැත්තම් තෙල්. ඉතින් දැන් මෙතන එක්සැක්ට්ලි කියන්න බෑනේ. ඉතින් ලිපිඩය මේද තෙල් ඔය තුනෙන් එකක්. කවුද X කියන්නේ? X කියන්නේ සුඩාන්ත්‍රි. සුඩාන්ත්‍රි. එච්චරයි. පට්ට සරලයි. ඊළඟට ක්‍රියාපිළිවෙල 3. ඊළඟට කියනවා C කියලා එකක්. හරිද? C කියලා එකක් අරගෙන ඕකෙන් ඝන සෙන්ටිමීටර් 3ක් අරගෙන ඒකටම තව y කියලා ද්‍රාවණයකින් තව ඝන සෙන්ටිමීටර් 3ක් දානවා. සමාන පරිමාවක් දානවා. C කියන එකනොත් ඝන සෙන්ටිමීටර් 3යි අරගෙනුත් ඝන සෙන්ටිමීටර් 3ක් දානවා. දාලා ඊට පස්සේ මේකට දානවලු 100ට එකේ කොපර් සල්ෆේට් ද්‍රාවණය බින්දු කීයද කියන්නේ. බින්දු ගණන් වැඩක් නැහැ. මෙතන කියන්නේ බින්දු 3ක් කියලා. ලාදම් පාටක් එනවලු. අනේ හරිම සරලයි. කවුද C කියන්නේ? C කියන්නේ ළමයි ප්‍රෝටීනයක් වෙන්න බෑ.
C කියන්නේ ප්‍රෝටීනයක්. Y කවුද ළමයි? Y කවුද? ප්‍රතිශතෙත් එක්ක මතක තියාගන්න y කියන්නේ කවුද? 100% KOH. 100% KOH. ඔය KOH සහ කොපර් සල්ෆේට් කියන්නේ ළමයි බයුරේට්නේ. ඒක ලැබ් එකේ බයුරේට් කියලා එකක් ඔයාට හොයාගන්න නෑ. ඔයා කොපර් සල්ෆේට් KOH මුලින් දාලා ඊළඟට කොපර් සල්ෆේට් දාලා ඉතින් ඒක හැදෙනවා. හරිද? බයුරේට් පරීක්ෂාව කියලා කියන්නේ ඒකට ඒ නිසා ඈ. ඔන්න කතන්දරේ. ආන්න පළවෙනි ප්‍රශ්නෙට නම් දැන් උත්තරේ දාන්න ABC මොනවද කියන එක හඳුනාගත්තා. XY මොනවද කියන එක හඳුනාගත්තා. ඊළඟට නම් අංක 3 දී ඉහත ක්‍රියාපිළිවෙල එකෙහිදී අම්ල යෙදීමෙන් පසුව මාධ්‍ය උදාසීන වී ඇති බව හඳුනගන්නේ කොහොමද? අර මේ පළවෙනි එකේදී එකපාර බෙනඩික් මේ දාන්න ගියා වැඩේ සෙට් වුණේ නැහනේ. ඊළඟට තනුගෙත් 100 දැම්ම. දැම්මින් පස්සේ මාධ්‍ය උදාසීන කරන පිටින් මොන හරි බෂ්ම දානවනේ. කොහොමද අඳුනගන්නේ යනවා මාධ්‍ය උදාසීන වෙලා තියෙන කියලා? සරලයි. මොකද්ද කරන්න තියෙන්නේ? pH කඩදාසියක් දාන්න නේද? pH කඩදාසියක් දාලා මැනලා බලන්න උදාසීනද කියලා. මේකට ලිට්මස් ගන්නත් පුළුවන්. හැබැයි ඔයගොල්ලෝගේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකක් තියෙනවානේ. කුරුරුන්ට දෙන ප්‍රැක්ටිකල් ගයිඩ් ළමයින්ටත් දෙනවා. ප්‍රැක්ටිකල් ගයිඩ් එකක් තියෙනවානේ. ඒකේ තියෙන pH කඩදාස කියන එක. ඒ නිසා වඩාම හොඳ උත්තරේ ඔයගේ ප්‍රශ්නයක් බැරි වෙලාවකත් ඇහුවොත් pH කඩදාස කියලා ලියන එක තමයි හොඳම උත්තරේ. හරිද? නැත්තම් තර්කානුකූලව ලිට්මස් වැරදිත් නෑ. හැබැයි pH කඩදාස කියන එක තමයි ලියන එක වඩාත්ම හොඳම උත්තරේ. සෙන්සිබල් උත්තරේ කියන pH කියන එක. හරිද කතන්දරේ? right. ඊට පස්සේ ඒ ද්‍රාවණයේ ආම්ලික ජල විච්ඡේදනයේ සිදුවන ආකාරය රසායනික සමීකරණයකින් මෙන්න මේ A කියන එකේදී මේ ජල විච්ඡේදනය වෙන විදිහ අපි මෙහෙම ලියමු. ඒ ද්‍රාවණය කියන්නේ කවුද? සුක්‍රෝස්නේ. සුක්‍රෝස් ටිකට තනුක HCl දාලා ඔන්න රත් කරනවා. රත් කරායින් පස්සේ මේක කවුරු බවටද පත් වෙන්නේ? ග්ලූකෝස් බවට. ග්ලූකෝස් බවට. ග්ලූකෝස් බවට. හරිද කතන්දරේ? රයිට්. ඔච්චරයි. එහෙනම් ඔන්න වැඩේ තේරෙන්නේ නැති කියලා හිතනවා. හරිද? රයිට්. මේ වගේම තමයි ඉස්සරහ ප්‍රැක්ටිකල් වීඩියෝස් කිහිපයක් කරනවා. එහෙනම් ඉස්සරහ වීඩියෝ එකේදී හම්බ වෙමු උත්තර ටික හරියට බලා ගන්න. රයිට්. thank you හැමෝටම.